Live from Colombo. සුබෝදෑසන මේ ප්‍රාථමික විශේෂ සෙන්පති පුවත් විකාශය සිංහල පුවත් ඉදිරිපත් කරන මම හායස් පන්තියේ දෙව්ජනෙත් සිලු ප්‍රථමයෙන් පුවත් සිරස්තල සෙන්පති විදුමාතොරලට අලුතින් එක් කූරන් පුතුන් ශ්‍රී ලංකාවේ පළමු සජීවී පුවත් විකාශයේ හිමිකරුවරුම ඇගයේ සෙන්පති අංකුර ලේඛකයන් එළි දැක්වේ. ප්‍රාථමික අංශයට අංග සම්පූර්ණ පැසිබන්දු ක්‍රීඩාංගණයක්. Senpati News. ඩී.එස්. නායක විදුහලේ එක ශ්‍රේණියට පැමිණි නාවක සිසුන් පිළිගැනීමේ උත්සවය ජනවාරි 23 වනදා පැවැත්වුණා. එදින උත්සවය ඩී.එස්. නායක විදුහලේ විදුහල්පති සම්පත් වේරකඩ ගුරු පියාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. සෙන්පති උරුමය හද බන්දා සන්නාමය සිව්හෙල රන්දා බලගන්වා නායකයන් බිහි කරනා හෙට දිනවන විරුවන් සදනා Senpati News. ශ්‍රී ලංකාවේ ප්‍රථම පාසල් සජීවී ප්‍රවෘත්ති විකාශය වන සෙන්පති ප්‍රවෘත්ති විකාශය පසුගියදා ගේමට ලක් වුණා. පළමු ප්‍රවෘත්ති කණ්ඩායම සිසුන් 30 දෙනෙකුගෙන් සමන්විතයි. මෙරට ප්‍රථම පාසල් සජීව ප්‍රවෘත්ති විකාශයේ සිසුන් පසුගියදා ඇගයීමට ලක් කෙරුණා. ප්‍රථම ප්‍රවෘත්ති විකාශය සඳහා හිමිකම් කියන්නේ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයයි. සෙන්පති නමින් හැඳින්වෙන මෙම ප්‍රවෘත්ති විකාශය පසුගිය ජූලි මාසයේදී ආරම්භ කෙරුණා. ඇගයීම් උත්සවය පැවැත්වුණේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් මනෝජ නදීෂණ අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ප්‍රවෘත්ති නිවේදන මෙන්ම නිෂ්පාදක කණ්ඩායමේ සිසුන්ද මෙහිදී ඇගයීමට ලක් කෙරුණා. දැන් සෙන්පති නිවුස් කියන්නේ රටට දෙන්න පුළුවන් හොඳ channel එකක්. මේ වගේ වැඩ කරන්න පුළුවන් කියන එකට. මේ වගේ best practices විශිෂ්ට ව්‍යවහාර පාසල් තුල ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන එක. ඒ නිසා මේකට දායකුන් සියලු පිරිසට රූපවාහිනී සංස්ථාව ප්‍රදාන ඒ හැමෝම දැක්වූ සුවිශේෂී දායකත්වයේ ප්‍රතිඵලය අද විහිදිලා ගිහිල්ලා තියෙනවා ලංකාවේ පාසල් ගණනාව. තාක්ෂණයත් එක්ක සමාජ මාධ්‍ය භාවිතය ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒක තුල තමයි අපේ අලුත් පරම්පරාව දැන් වැඩ කරමින් ඉන්නේ. අපි මේ ඩී.එස්. සේනානායක විද්‍යාලයෙන් ආරම්භ කරපු මේ සංකල්පය පාසල් කීපයකක් දැනට ව්‍යාප්ත කරලා තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඒක තවදුරටත් ව්‍යාප්ත කරන්න. ප්‍රවෘත්ති විකාශයේ පූර්ණ තාක්ෂණික දායකත්වයේ සපයන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවද මෙහිදී ඇගයීමට ලක් වුණා. ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ගුරු බෞතුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. සෙන්පති පුතුමයි මා සැමදා ඔබගේ ඔබ දුන් කිරුලයිනේ මාහිස රැඳුනේ දිනවන්නෙමු ඔබ සදා රැකගන්නෙමු පනපුදා එක හුස්මට සමවැදී රන් පුතු හැදුවේ ඔබයි ඒ පුතු තැනුවේ ලොවයි ලෝකය ඔබ Senpati News. සෙන්පති අංකුර ලේඛකීන්ගේ පොත් එළිදැක්වීමේ උත්සවය පැවැත්වුයේ ප්‍රවීණ ලේඛක බුද්ධදාස හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. ව්‍යාපෘතිය නම් කර තිබුණේ රටක් වෙන්න පොතක් ලෙසයි. ප්‍රාථමික අංශයේ සෑම සිසුවෙකුටම පොතක් ලියීමේ අවස්ථාව ලබා දී තිබුණා. ඉන් තෝරාගත් පොත් 50 මෙහිදී එළි දැක්වුණා. Senpati News. නවීකරණය කෙරුණු කනිෂ්ඨ අංශයේ පැසිපන්දු ක්‍රීඩාංගණය පසුගියදා විවෘත කෙරුණා. නවීන අංගෝපාංග සහිතව මේ ඉදිකර තිබෙනවා. First, let us all
CIB ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අප පාසලේ හිටපු පැසිබන්දු නායකයෙකු වන බුද්ධික වීරසිංහ අයියාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩාංගණය විවෘත කෙරුණා. මෙම අවස්ථාවට ඕස්ට්‍රේලියානු ආදිශිෂ්‍ය සංගමයේ අයියලා දෙක් වුණා. විදුහල්පති සම්පත් වේරගොඩ කුරුපියාණන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඊට සමගාමීව කනිෂ්ඨ අංශයේ පැසිබන්දු තරඟාවලියක් පැවැත්වුණා. ඊට ප්‍රාථමික අංශයේ සියලු පැසිබන්දු ක්‍රීඩකයන් තරඟ කරා. තරඟාවලියේ ශූරතාවය හිමි වූයේ ගෝල්ඩන් ලයන්ස් කණ්ඩායමටයි. The scores are 15-6. Another basket by the number 5 player of the Golden Lions. Senpati News. අදට නියමිත සිංහල පුවත් අවසන්. මීළඟට දෙමළ ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. Senpati News. Live from Colombo.